ඉතින් guys පාර යද්දී ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැකලා ඇති එක එක විදිහේ නම්බර තහඩු. මෙන්න මේ වගේ නිල් පාට තහඩු. ඒ වගේම මෙන්න මේ වගේ තහඩුත් ඔයගොල්ලෝ සමහරකට දැකලා ඇති. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ නම්බර තහඩු වල තේරුම. ඉස්සෙල්ලාම අපි පටන් ගමු ගොඩක් ෆේමස් අපි හැමදාම දකින නම්බර. ඒ තමයි අකුරු තුනේ කාර් නම්බර. එහෙමත් නැත්නම් CAA ඉඳන් පටන් ගන්න නම්බර. මේ නම්බරේ එනවා කාර් වලට, ජිප් වලට. ඒ වගේම තමයි දැන් අලුතෙන් එනවා Suzuki Every Wagon කියලා එකක්. ඒ Suzuki Every Wagon එකටත් මේ නම්බර එනවා guys. ඒ වගේම Nissan Clipper එක ඔයගොල්ලෝ දන්නවා ඇති. Nissan Clipper Wagon එකටත් මේ අකුරු තුනේ CB නම්බර එනවා. කාර් ඩියුටියෙන් තමයි ඒව රෙජිස්ටර් වෙන්නේ. Suzuki Every එක නෙමේ Every Wagon එක. හරිද? Every එකේ ආවා Wagon කියලා එකක්. ඒක රෙජිස්ටර් වෙන්නේ කාර් ඩියුටි වලින්. හරිද? ඒ සමහර Wagons මම දැක්ක P නම්බර වලින්ම රෙජිස්ටර් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා guys A නම්බර. අකුරු තුනේ A නම්බර ඒවා. ABC, ABA, ABV ඒ වගේ නම්බර. මේවා ආවේ 3 wheel වලට. ඊට පස්සේ guys අපිට තියෙනවා B නම්බර. මේවා ආවේ බයික් වලට. BJA, BJO ඒ වගේ පටන් අරගෙන දැන් නම් තියෙන්නේ BJQ. ඒ වගේ B නම්බර ආවේ මෝටර් බයික්ස් වලට විතරයි. මේවා කාර් වලට ආවේ නෑ. ඊට පස්සේ අපිට තියෙනවා P නම්බර guys. PA ඉඳන් පටන් අරගෙන ඉස්සරහට අපිට තියෙනවා A නම්බර ටික. මේවා ආවේ dual purpose වාහන වලට. ඒ කියන්නේ van, ඔය රොකෝ වගේ cab, defender ඕවට තමයි මේ නම්බර සීරීස් එක ආවේ. P නම්බර සීරීස් එක ආවේ. මොකද්ද මේ dual purpose කියලා කියන්නේ? ඒක ගැන ඔයාලට මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. ඕගොල්ලෝ අවුරුදු 18න් ගන්න ලයිසන් එක තියෙන්නේ. ඒ ලයිසන් එකෙන් පුළුවන් ඕගොල්ලන්ට P නම්බර තියෙන van පදින්න. දැන් මේ van සීරීස් එකම අපි හිතමු defender කියලා. defender එකේම තියෙනවා guys P නම්බර ආපු එකයි L නම්බර ආපු එකයි. P නම්බර ආපු එක වාට අවුරුදු 18න් ගන්න ලයිසන් එකෙන් පුළුවන්. ඒවා සැහැල්ලු වාහන. dual purpose සැහැල්ලු වාහන. ඒ defender එකේම L නම්බර ආපු ඒවා තියෙනවා. ඒව වාට පදින්න බෑ සැහැල්ලු වාහන ලයිසන් එකෙන්. ඒවා බර වාහන වලට අයිති. එකම වාහනේ රෙජිස්ටර් වෙලා තියෙන කැටගරි දෙකකට. ඒ ගැන මම තව වීඩියෝ එකකින් වෙනම ලස්සනට කියලා දෙන්නම්. අපි දැන් මේ වීඩියෝ එක ගැන ફોකස් කරමු. ඊට පස්සේ guys අපිට තියෙනවා L නම්බර. එහෙමත් නැත්නම් බර වාහන නම්බර් ප්ලේට් සීරීස් එක. මේ වාහනයක් පදිනවා නම් L නම්බර වාහනයක් පදිනවා නම් ඔයාට බර වාහන ලයිසන් එකක් තියෙන්න ඕන. ඔයාට සැහැල්ලු වාහන ලයිසන් වලින් මේ වාහන පදින්න බෑ. එකම වාහනේ එකම ඩිෆෙන්ඩර් එක එකම KDH එක තියෙනවා වාහන නම්බර කැටගරි දෙකකට. P නම්බරයි L නම්බරයි. ඔයාට සැහැල්ලු වාහන ලයිසන් එකක් නම් තියෙන්නේ ඔයාට බෑ L නම්බර වාහනයක් පදින්න. ඔයාට බර වාහන ලයිසන් එකක් තිබ්බොත් ඔයාට පුළුවන් L නම්බර වාහනයක් පදින්න. ඊට පස්සේ අපිට පොඩ්ඩක් පරණ නම්බර එකක් තියෙනවා. ඒ තමයි K නම්බර. guys K නම්බර ආවේ 2010ට කලින්. මට මතකයි 2010ට කලින් තමයි K නම්බර ආවේ. KY තමයි අන්තිමේට ආවේ. ඉතින් මේ වාහන නම්බර් ප්ලේට් එකෙන් ආවේ ඔක්කොම කාරුයි ජීපුයි විතරයි. වෙන කිසි දෙයක් ආවේ නැහැ. car and jeeps only. මේ වාහන නම්බර් සීරීස් එකට ආවේ. ඊට පස්සේ අපිට තියෙනවා කොත්තුව GHJ. මේ නම්බර සීරීස් එක තනිකරම කොත්තුවක් guys. මේ සීරීස් එකෙන් ජිපුත් ආවා, කාරුත් ආවා, වෑනුත් ආවා, මෝටර් බයිසිකලුත් ආවා, 3 wheeluත් ආවා guys. මේ නම්බර සීරීස් එක මම දන්න තරමින් guys 1995න් උඩ වාහන වලට තමයි ආවේ. මම වැරදි වෙන්නත් පුළුවන්. මම වැරදි නම් ඒක හරි ගස්සන්න. 95න් උඩ වාහන වලට සහ 2010න් අඩු වාහන වලට තමයි මේ නම්බර සීරීස් එක ආවේ. K නම්බර එන්න කලින්. ඒ වගේම තමයි RMB එකේ හිටපු ලොක් ඔක්කොම කරන්න පුළුවන් ඔක්කොම ගේම් ගැහුවෙත් මෙන්න මේ නම්බර සීරීස් එකට තමයි. මොකද J නම්බර වලින් කාරුත් ආවා, ජිපුත් ආවා, මෝටර් සයිකලුත් ආවා. මෝටර් සයිකල් වලට ආපු නම්බර අරගෙන ඒ වල ඩේටා මකලා ජිප් වලට ගැහුවෙත් මේ නම්බර සීරීස් එකෙන්ම තමයි. ඒ වගේම අපි පස්සේ කතා කරමු වෙනම වීඩියෝ එකකින්. FZ නම්බර. මේ මොකද්ද? FZ නම්බර කියන්නේ guys එම්බසි වලට ආපු වාහන. ඒ දවස්වල එම්බසි වලට ගෙන්නද්දී FZ නම්බර කැටගරි එකෙන් තමයි ගෙනාවේ. මේ වාහන වලට කිසිම ඩියුටි එකක් ගැහුවේ නෑ guys. අපි එක්සැම්පල් ගමුකෝ. අපි උදාහරණයක් වශයෙන් මෙහෙම ගමුකෝ. ජපාන් එම්බසි එකෙන් දෙනවා මෙන්න මේ Land Cruiser සහර එක. මේක හරිනම් ඒ කාලෙ වෙද්දි රෙජිස්ටර් වෙන්න ඕන K නම්බර. එහෙමත් නැත්නම් G හරි H හරි ඒ කාලේ තිබිච්ච නම්බර එකකට තමයි මේ වාහනේ රෙජිස්ටර් වෙන්න ඕන. හරිනම් normal civil මිනිස්සෙක් ගත්ත. ඒත් මේ වාහනේ guys එම්බසි වාහනයක්. මේ වාහනේ සම්පූර්ණයෙන්ම ජපාන් එම්බසිය ලංකාවේ ඉන්න ඇම්බසඩර්ට නිකන් දෙන්නේ. හරිද? ඊට පස්සේ මේ වාහනේට කිසිම ටැක්ස් එකක් ගහන්නේ නැහැ. මේ වාහනේ ජපානයෙන් ලංකාවට මේ එම්බසඩර්ට ගේන්න කිසිම ටැක්ස් එකක් කිසිම බද්දක් ගහන්නේ නැහැ. ටැක්ස් ෆ්‍රී තමයි මේ එම්බසඩර්ට මේ වාහනේ ලංකාවට ගේන්නේ. එහෙම ගේද්දී මේ වාහනේ රෙජිස්ටර් වෙන්නේ FZ කියන නම්බර කැටගරි එකකින්. ඊට පස්සේ guys මේ එම්බසඩර්ගේ කාලේ වුණාට පස්සේ එයා ලංකාවෙන් වෙන රටකට යද්දී මෙයාට මේ වාහනේ එක්ක අරන් යන්න පුළුවන්. එහෙම වාහනේ අරන් යද්දී රෙජිස්ට්‍රේෂන් එක මෙහෙන් කැන්සල් කරනවා. ආයේ නම්බරට මේ වාහනයක් නැහැ. එහෙමත් නැත්නම් එම්බසි එකට පුළුවන් මේ වාහනේ පිට විකුණන්න. ලංකාවේ තියෙන සේල් එකකට
කෙනෙක්ට හරි මනුස්සෙක්ට හරි පිට විකුණන්න පුළුවන් කිසිම තහංචියක් එහෙම මුකුත් නැහැ. කොහොම වුණත් guys මේ FZ නම්බර ආවේ ඩිප්ලොමැටික් ලට. එහෙමත් නැත්නම් එම්බසි වල ඉන්න ඇම්බැසඩර්ස් ලට විතරයි. ඊට පස්සේ අපිට තියෙනවා ටිකක් අමුතු නම්බරයක් Z නම්බර. මේ Z නම්බර ආවේ guys ගොඩක්ම ඔය බැකෝ වලට වගේම ඔය ලොකු කන්ස්ට්‍රක්ෂන් කරන වාහන වලට තමයි මේවා ආවේ. මේවා වැඩි ගොඩක් පාර දකින්න නැහැ. Z නම්බර ඒ වගේ කන්ස්ට්‍රක්ෂන් කරන ඒවාටත් ආවා, මිලිටරි වෙහිකල් වලටත් ආවා. සමහර මිලිටරි වෙහිකල් වලට මම දැක්කා ලොකු ටෑන්ක් එකක් වගේකුත් මේ ළඟදී කොළඹ තියෙනවා. ඒකටත් Z නම්බර තමයි තිබ්බේ. ඉතින් මේ වාහන මේ නම්බර සීරීස් එක ආවේ මේ ලොකු අධික විශාල වාහන වලට තමයි මේ සීරීස් එක ආවේ. LZ නම්බර guys LZ නම්බර කියන්නේ මල් ශාලා වලට එන හර්ස් වල නම්බර. LZ නම්බර හර්ස් අදටත් ලංකාවට ඉම්පෝට් කරනවා. රාගම තියෙනවා මල් ශාලාවක්. ඒකෙත් මම දැක්ක මේ අවුරුද්දේ E class Benz එක ගෙනත් තියෙනවා. හර්ස් එකට කන්වර්ට් කරපු එකක් 44 දුක නම්බරේ. ඉතින් අදටත් ලංකාවට හර්ස් ඉම්පෝට් කරනවා. ඊළඟට අපිට තියෙනවා guys E නම්බර. EA EB EC මේ නම්බර මොනවද? මේ නම්බර guys පරණ වාහනයක් අරන් ඒ වාහනේ ට්‍රාන්ස්ෆර් වෙද්දී එන අලුත් නම්බර එක. මම ඔයගලට එක්සැම්පල් එකක් දෙන්නම්. අපි හිතමු ඔයා පරණ 27-7000 කියන නම්බරේ තියෙන ඩිෆෙන්ඩර් එකක් ගත්තා කියලා. මම මේ එක්සැම්පල් එකක් දෙන්නේ. අපි හිතමු 27-7000 කියලා ඩිෆෙන්ඩර් එකක් ගත්තා කියලා. ඔයා මේක ගත්තට පස්සේ ඔයා යනවා ට්‍රාන්ස්ෆර් කරගන්න RMB එකට ඔයාගේ නමට. එතකොට ඔයාගේ නමට ඔක්කොම ට්‍රාන්ස්ෆර් වෙගෙන එද්දි ඔයාට පුළුවන් RMB එකෙන් කියලා ඉල්ලගන්න මට මේක ඉංග්‍රීසි අකුරකට හරවලා ඕන කියලා. එතකොට තිබ්බේ 27-7000 නේ. ඔයාට පුළුවන් වැඩිපුර ගාණක් ගෙවලා 27 වෙනුවට ඉංග්‍රීසි නම්බර එක ඉල්ලගන්න. දැන් යන්නේ EC නම්බර EC 7000 කියලා ඔයාට ඔයාගේ ඩිෆෙන්ඩර් එකට ට්‍රාන්ස්ෆර් වෙනවත් එක්කම ඒ නම්බර් සීරීස් එක ඉල්ලගන්න පුළුවන්. ඒකට ලීගලි අමතර ගාණක් යනවා. ඒ කියන්නේ පොඩි ගාණක් වගේ යන්නේ මම හිතන්නේ ලොකු ගණන් යන්නේ නැහැ. ඒ ගාණ දීලා ඔයාට පුළුවන් ඉංග්‍රීසි අකුර ගන්න ඔයාගේ අලුත් ඩිෆෙන්ඩර් එකට. මේක ලීගල් ප්‍රොසීජර් එකක්. ඔයාට කිසිම මේ ඉල්ලීගල්වත් බය වෙන්න දෙයක්වත් නැහැ. ඔයාට RMB එකත් එක්ක ඩිරෙක්ට් කතා කරලා මේක කරගන්න පුළුවන්. කිසිම එහෙම බලපෑමක් එහෙම මේ කිසිම ඉල්ලීගල් දෙයක් නෑ මෙතන. රතු නම්බර තහඩු. මේ මොනවද එතකොට? මේවට කියන්නේ guys garage number plate. ඔයාට කාර් සේල් එකක් හරි එහෙමත් නැත්නම් කාර් රිපෙයාර් ගෑරේජ් එකක් හරි තියෙනවා නම් ඔයාට පුළුවන් මේ number plate එක apply කරලා ගන්න. මේක temporary number plate එකක්. මේක ගහන් ඔයාට ලංකාවේ දෙවුන්දුර තුඩු වෙන පේදෝ තුඩු වෙනකම් යන්න පුළුවන්. ඒත් මේක temporary plate එකක්. right මේක ගන්න කොහොමද මේකේ වැඩි විස්තර ගැන මම වෙනම වීඩියෝ එකකින් ආයෙ ගේන්නම් වෙනම දවසක. T නම්බර TA ඉඳන් TY වෙනකම් මං හිතන්නේ නැති මේ නම්බර ආවේ guys motor bike වලට විතරයි. 3 wheel වලටත් මම දැක්ක සමහර ඇවිත් තියෙනවා. ඒත් මේක ගොඩක් මම දකින්නේ නැහැ වැඩි මහපාරේ තියෙනවා. හැබැයි ගොඩක්ම තියෙන්නේ motor bike වලට. TP TH TJ ඔය වගේ පරණ motor bikes වලට තමයි මේ නම්බරේ ආවේ. කෙටියෙන් කියනවා මේ නම්බරේ අර GHA සීරීස් එකත් එක්කම ආපු නම්බර සීරීස් එකක් තමයි මේ. පහුගිය කාලේ ඔයගොල්ලෝ දකින්න ඇති මෙන්න මේකත්. මේ කුණුහරුපේ මොකද්ද? මේ වාහනේ guys special purpose ලංකාවට ආපු වාහනයක්. ඒ කියන්නේ ඔය නිවුස් වලටයි බ්‍රෝඩ්කාස්ටිං වලට වගේ ආපු වාහනයක්. ස්පෙෂල් පර්පස් එන්න පුළුවන් තව වාහන කීපයක්ම තියෙනවා guys. ඒ ගැන මම පස්සේ වෙනම වීඩියෝ එකකින් ගේන්න. මේ වාහනේ ගැන කියනවා නම් guys ඕගලන්ට මතකද ඔය ඇමරිකන් ෆිල්ම් වල එහෙම තියෙන ඔය වෑන් එකක සැටලයිට් ඩිස් දාන් යනවා. ඇතුලේ ටීවී තියෙනවා, කම්පියුටර් ඔය වගේ තියෙන නිවුස් රිපෝටිං වලට එහෙම ගන්න. අන්න ඒ වගේ වාහනයක් තමයි මේ. ඒත් මේක ලෑන්ඩ් ක්‍රූසර් එකක්. මේකෙත් සැටලයිට් කනෙක්ටිවිටි එකක් වගේම තව රේඩාර් සිස්ටම් එකක් ඇති බ්‍රෝඩ්කාස්ටිං වලට ලේසි වෙන්න. ඊළඟට අපිට තියෙනවා guys PZ නම්බර. මේ වාහන කැටගරි එක මේ PZ නම්බර කියන සීරීස් එක කාර් වලටත් ආවා. ඕනම වාහනයකට මේක ආවා. මේ මොකද්ද? මේකේ මං ගාව හරි ෆොටෝ එකක් නැති වුණත් මේ නම්බර සීරීස් එකෙන් වෙන්නේ. PZ නම්බර සීරීස් එකෙන් වෙන්නේ guys. ඔය ආබාධිතයි ඉන්නේ. ඒගොල්ලන්ට පර්මිට් එකක් වගේ හම්බුනහම මේ නම්බර සීරීස් එකෙන් තමයි රෙජිස්ටර් වෙන්නේ. දැන් මේ වගේ එකක් මම දැක්ක ජායල බෝපිටියේ තියෙනවා මේ PZ නම්බරයක් ඇල්ටෝ එකක්. ඔටෝමැටික් ඇල්ටෝ එකක් ඒක. ඒක ආබාධිත අයට ලේසි වෙන්න පුළුවන් වාහන ඒගොල්ලන්ට ගන්න පුළුවන් විදිහේ ලේසි පර්මිට් එකකට ආපු වාහන සීරීස් එකක්. ඒත් දැන් නම් මම හිතන්නේ ඒකත් ඉෂුව කරන්නේ නැහැ. ඉතින් guys අද මම කතා කරේ අවුරුද්ද 2000ට පස්සේ වාහන ගැන. ඒ නම්බර සීරීස් කියන්නේ 2000ට කලින් වාහන ටික ගැන මම හොයනවා. මොකද ඒවත් තනි කර පටලැවිල්ලක් 17-19 ඒ වගේ ගොඩක් ආපුව තියෙන. ඒ ගැන මම වෙන වීඩියෝ එකකින් ගේන්නම් ඕගොල්ලන්ට. ඉතින් ඕගොල්ලන්ට තව දෙයක් තියෙනවා මම ඒ ගැනත් ඕගොල්ලන්ට කියලා දෙන්න. ඕගොල්ලෝ දකින්න නැති පාරේ යද්දි ඔය නම්බර් ප්ලේට් සමහර ඒවා තියෙනවා මේ නිල් පාටට ෂයින් වෙනවා. මේ මොනවද මේ? මේ guys ස්පෙෂල් කැටගරි එකකට ඇවිල්ලා රෙජිස්ටර් වෙන ස්පෙෂල් වාහන කැටගරි එකක්. මේ වාහන වලට පොලිස් වාහන ඇතුළත් ඒ වගේම රජයේ තව වාහන ඇතුළත්
පර්මිට් වලට ලංකාවට ඉම්පෝට් කරන වාහනත් ඇතුළත් මේවට. ඒ විතරක් නෙමේ අලුතෙන් එන එම්බසි වාහනත් මේ ලිස්ට් එකට ඇතුළත්. ඒ වාහන රෙජිස්ටර් වෙද්දී නම්බර් ප්ලේට් එකේ නිල් පාටට ෂයින් එකක් යනවා. ඒකෙන් ඔප්පු වෙන්නේ මේ වාහනේ ස්පෙෂල් මේ වාහනේ ස්පෙෂල් තැනක තියෙන වාහනයක්. ගවර්න්මන්ට් හරි නැත්නම් ඩිප්ලොමැටික් හරි එම්බසි හරි වාහනයක් කියලා මිනිස්සුන්ට කියන්නේ මේ අයිඩියා එකක් යන්න තමයි මේ වාහනේ එහෙම නම්බර් ප්ලේට් ෂයින් වෙලා එන්නේ. මේ වාහන අපිට ගන්න බැයිද? පුළුවන්. අනිවාර්යෙන් අපිට ගන්න පුළුවන්. එම්බසි වලින් තමයි ගොඩක්ම ගන්න පුළුවන්. ඒ වගේම පොලිස් ඔක්ෂන් වලින් පවා අපිට මේ වාහන සමහරක් වෙලාවට ගන්න පුළුවන්. එම්බසි වල හිටපු එම්බසර්ස්ලාගේ කාලේ වුණාම මේගොල්ලෝ විකුණලා යනවා. දැන් මම දැක්ක පහුගිය කාලේ ඩිෆෙන්ඩර් එකක් දාලා තියෙන එක සේල් එකක. ඒ වාහනේත් මේ විදිහටම නම්බර් ප්ලේට් එක ෂයින් වෙනවා. එතකොට සිවිල් මිනිස්සු වෙච්ච අපිට ඒ වගේ නම්බර් ප්ලේට් එකක් ගන්න බැයිද? බෑ. අපිට නම්බර් ප්ලේට් එක ගන්න බෑ. හැබැයි මෙහෙම පැදලා අයින් කළා දාන වාහනේ අපිට සල්ලි දීලා ගන්න පුළුවන් එම්බසි එකෙන් කැමති නම් විකුණන්න. ඊළඟට තමයි ගයිස් මේක ටිකක් පරණ දෙයක්. හරිද? ටිකක් පරණයි. දැන් අලුත් නම්බර් ප්ලේට් වල නම් කොටිම මේකෙන් නැහැ. පරණ නම්බර් ප්ලේට් වල K නම්බර වගේ අපු නම්බර් ප්ලේට් වල ඔයගොල්ලෝ දැකලා ඇති නම්බර් ප්ලේට් එකට යටි කියන්නේ නම්බර් ප්ලේට් එකේම යටින් P හරි D හරි දාලා රතු පාටින් දිලිසෙනවා. කියන්නේ දිලිසෙනවා කියන්නේ නිකන් රතු පාටින් තියනවා ඒක. මොකද්ද මේකේ තේරුම? ඒ දවස්වල ආපු වාහන වලට ගයිස් දැන් අලුතෙන් එනවා වගේ නෙමේ ෆුවල් ටයිප් එක නම්බර් ප්ලේට් එකේම තියෙනවා. පෙට්‍රල් නම් P කියලා තියෙනවා. වරහන් ඇතුලේ P කියලා තියෙනවා. ඩීසල් නම් D කියලා තියෙනවා. රතු පාටින් පත්තු වෙලා තියෙනවා නම් ඒ මොකද්ද? එහෙම නම්බර් ප්ලේට් එකේ ෆුවල් ටයිප් එක රතු පාටින් තියෙනවා නම් ගයිස් ඒ කියන්නේ ඒ වාහනේ ලංකාවට ස්පෙෂල් පර්මිට් එකකින් ලංකාවට ආපු වාහනයක්. මම ගවර්න්මන්ට් එකට කඩේ යනවවත් පක්ෂයකට කඩේ යනවවත් නෙමේ. මම දෙයක් කියන්නම්. ඒ දවස්වල ඩීසල් වාහනයක් ලංකාවට ගේනවා නම් ඇමති කෙනෙක්ගේ පර්මිට් එකක් ඕන. හරිද? මේ ජනාධිපති පත් වෙන්න කලින් පර්මිට් එකක් මේ ඩීසල් වාහනයක් ලංකාවට ගේනවනම් ඇමතිවරුන් විතරයි ගේන්න පුළුවන්. ඒගොල්ලෝ හයි ක්ලාස් මිනිස්සු ඒගොල්ලෝ විතරයි ගේන්න පුළුවන්. එහෙම ගෙන්නද්දී නම්බර් ප්ලේට් එකේ සඳහන් වෙනවා ඩීසල් වාහනයක් නම් ඩීසල් V8 එකක් නම් සඳහන් වෙනවා නම්බර් ප්ලේට් එකේ රතු පාටින් පෙන්නනවා මේක පර්මිට් ආපු වාහනයක් කියලා. මේක ඩීසල් වාහන වලට විතරක් නෙමෙයි ගයිස්. පර්මිට් ආපු ඕනම වාහනයකට ඒ දවස්වල නම්බර් ප්ලේට් එක යටින් ෆුවල් ටයිප් එක රතු පාටින් පෙන්නනවා. පෙට්‍රල් නම් රතු පාටින් පෙන්නනවා. පෙට්‍රල් පර්මිට් ආපු වාහනයක් කියලා පෙන්වන්න තමයි ඒ රතු පාටින් තියෙන්නේ. ඒ දවස්වල ආපු ඩොක්ටර් පර්මිට් වලටත් මේක තිබ්බා. ඩොක්ටර්ස්ලා පර්මිට් එක එක්ස්චේන්ජ් කරලා ගන්න වාහන වලට රෙජිස්ටර් වෙද්දී වදිනවා මේක පර්මිට් වාහනයක් කියලා ෆුවල් ටයිප් එක රතු පාටින් පෙන්නනවා. පෙට්‍රල්ද ඩීසල් දාලා නැහැ පෙන්නනවා. ඉතින් ගයිස් අපේ රටේ තව ඉගෙන ගන්න වාහන නම්බර සීරීස් ගොඩක් තියෙනවා. EN නම්බර. එතකොට ඔය වගේ ආපු නම්බර තව ගොඩක් තියෙනවා. ඉතින් ඒක ගැන අපි පස්සේ කතා කරමු. මේ ඔක්කොම කතා කරන්න ගියොත් ඕගන්ට කම්මැලි වෙයි මේ වීඩියෝ එක. දැන්ට විනාඩි 10ක් පහු වෙලා. ඉතින් ඒකින්ද ඒ නම්බර සීරීස් ගැන මම පස්සේ ගෙන සෙකන්ඩ් වීඩියෝ එකකින් මම තව දේවල් ඉගෙන ගන්න ගමන් ඉන්නේ නම්බර ගැන. ඉතින් මට මගහරිච්ච දෙයක් තියෙනවා නම් කියන්න, මට වැරදි දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න යන්න. ඒ වගේම ඕගන්ට තාම මොනවද ඉස්සරහට ඕනේ කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න යන්න. ඉතින් ගයිස් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.